පාවිච්චි කරන විදිය සහ කාලහොරාව මොකක්ද කියන එක පොඩ්ඩක් පැහැදිලි කරන්න. ඇත්තටම මේකෙදි කියන්න ඕනේ මේක ඔබ ගෙදර තියාගන්න ගන්න එපා. සුරේක දාලා පැලඳ ගන්නවත් ගන්න එපා. ඒ දෙකම කරන්න නම් සල්ලි දීලා එවිල්ල ගන්නත් එලා. ඒකට මේක අපි දෙන්නේ 0.7යි. ඒ තෙල් 0.7ම මේ නැකතට පහන පත්තු කරන්න ආරම්භ කළ යුතුයි. එතකොට මේකෙදි ක්‍රමවේද වශයෙන් අපි කියන්නේ රන් තැඹිලි අවුන්සයක් ගන්න. අවුන්සයක් කියන්නේ බොහොම පොඩි ප්‍රමාණයක්. ඉතින් මේක තරමක් රත් කරගන්න. මද රස්නේ ගතිය හදාගන්න. ඉතින් අපි අර දෙන තෙල් 0.7 සම්පූර්ණ මේ රන් තැඹිලි අවුන්සට දාන්න. දාලා ඉවර වෙලා ඒකෙන් තෙල් 0.7ක් පහනට දාන්න. එතකොට ඒකෙදිත් කියන්න ඕනේ මේ පහන විශේෂයෙන්ම බුදු පහන වෙන්න ඕන. ඔබ ශිව භක්තිකයෙක් නම් ඔබ එවැනි පහනක් තියනවා නම් ඒකට අපි එපා කියන්නේ නැහැ එහෙනම්. නමුත් අර අලුතෙන් එවැනි පහනක් තියන්න අවශ්‍යතාවයක් නැහැ. ඔබ ගෙදර බුදු පහනට මේ තෙල් 0.7 දාලා වෙනම පොල් තෙල් දාලා පහන පත්තු කරන්න. ඒකට මේකේ විශේෂත්වයක් වෙන්නේ අපි එකට ඇත්තටම හොඳ මූර්තියක් හදලා තියෙනවා. මෙන්න මේ වෙලාවට තමයි ඔබ මේ දේ කරන්න ඕනේ මේ සුබ මූර්තිය. පවුලේ ගෙදර අම්මා තාත්තා දරුවෝ ඔක්කොම එකට ඒක රාසිමෙලා පිච්ච මල් වට්ටියක් පූජා කරලා බුදුහාමුදුරුවන්ට හවස 6:22ට ඔබ අර පහන පත්තු කරා. පහන පත්තු කළා අපි කියමු දැන් 15 වෙනිදා අපි පත්තු කරනවානේ. එතන ඉඳන් ඔබට පුළුවන් දවස් 7ක් ඊළඟට දවස් 9ක් දවස් 14ක් දවස් 21ක් ඔන්න ඔය කීව වෙලාවට හැමදාම නොකඩවා පහන පත්තු කරා. බුදු පහන පහන පත්තු කරන ඔබ ඉල්ලීමක් කරන්න මේ ඖෂධීය තෙල් වල ආශිර්වාදෙන් මම කරගෙන යන කටයුතු සාර්ථක වෙලා ග්‍රහපල දුරු වෙලා මට ධන දාන්‍ය ලැබෙන්න කියලා මේ විශ්වයට ප්‍රාර්ථනාවක් බුදාහයි. පැහැදිලිවම ඔබට සාර්ථක හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. එහෙම අපි හඳුරන්නේ